අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ස්නේක් බයිට් ගැන. මේ ස්නේක් බයිට් ගැන ඇයි අපි දැනගෙන ඉන්න ඕනේ? ලංකාවේ ගත්තහම මෙන්න මේ ස්නේක් බයිට් හින්දා විශාල ප්‍රමාණයක් රෝගීන් අපිට වාර්තා වෙනවා. එතකොට දැන් ලංකාවේ ඉන්න සර්පයන්ගෙන් සිදුවෙන මෙන්න මේ ස්නේක් බයිට් වලට අපි ට්‍රීට් කරන්න කලින් අපි ඒ සර්පයාව හරියට අඳුරගෙන ඉන්න ඕනේ. ඒ සර්පයාගේ හැසිරීම් රටාව හරියට දැනගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ එයාගෙන් එන කම්ප්ලිකේෂන් අපි දන්නවනම් අපිට ඒ සර්පයා කාලේ එන patient හරියට ට්‍රීට් කරන්න පුළුවන්. මෙන්න මේ නිසා තමයි අපි මේ ස්නේක් බයිට් කියන කොටස විශේෂයෙන්ම කතා කරන්නේ. එතකොට ලංකාවේ ඉන්න සර්පයන් ගත්තහම අපිට මේන්ලි එයාලට විෂ පවතිනවාද නැද්ද යන එක මත අපිට ප්‍රධාන කාණ්ඩ තුනක් විදියට කතා කරන්න පුළුවන්. එකක් තමයි අපි උග්‍ර විෂ කියලා කාණ්ඩයක් කතා කරනවා. ඊට පස්සේ දෙවැනියට අපි සාමාන්‍ය විෂක් තියෙන මද විෂ සර්පයන් විදියට කතා කරනවා. ඊළඟට අපි විෂ රහිත කියලා තවත් කාණ්ඩයක් කතා කරනවා. එතකොට අපිට මේකෙදි වැදගත් වෙන්නේ යම් කිසි විෂක් තියෙන සර්පයන් ගැන්නේ. ඒකෙත් අපි වැඩිපුරම කතා කරන්නේ වැඩිපුරම රෝගියාට බලපෑම් කරන සර්පයන් ගැන්නේ. ඒ කියන්නේ උග්‍ර විෂ සර්පයන් ගැන තමයි අපි මේන්ලිම මෙතෙන්දී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සහ අපි මේන්ලි දැනගෙන ඉන්න ඕනි ඒ සර්පයන් ගැන තමයි. එතකොට දැන් ස්නේක්ලා ලංකාවේ ඉන්න ස්නේක්ලා ගත්තාම අපි ප්‍රධාන කාණ්ඩ කිහිපයකට බෙදලා කතා කරන ආයිමත්. එකක් තමයි අපි මේ වයිපිරිදේ කියලා කියන්නේ. ඒ කියන්නේ වයිපර්ස්ලා ඉන්න කාණ්ඩය. ඒ කියන්නේ පොළොංගු කියලා අපි සාමාන්‍ය විවහාරයේදී කියනවා. ඊළඟට අපි කතා කරනවා එළපිදේ කියන කාණ්ඩය. හරිද? එතකොට දැන් මේ වයිපර්ස්ලා යටතේත් අපි වයිපර්ස්ලා හතරක් කතා කරනවා. එකක් තමයි රසල් වයිපර් කියලා කියන්නේ. රසල් වයිපර් කියලා කියන්නේ අපි තිත් පොළඟට, සෝයි ස්කේල් වයිපර් කියලා කියන්නේ අපි වැලි පොළඟට. ඊළඟට අපි හම්ප් නෝස් වයිපර් කතා කරනවා. ඒකෙත් අපි ප්‍රධාන කාණ්ඩ තුනක් කතා කරනවා. ඉස්සරහට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි ග්‍රීන් පිට් වයිපර් කියලා කෙනෙක් ගැන කතා කරනවා. පලා පොළඟ ගැන. ඊළඟට එළපිදේ කියන කාණ්ඩය යටතේ අපි තුන් දෙනෙක් ගැන කතා කරනවා. එක්කෙනෙක් තමයි කෝබ්‍රා, ඒ කියන්නේ නයා. ඒ වගේම තමයි සිලෝන් ක්‍රේට්, ඒ වගේම තමයි කොමන් ක්‍රේට් කියලා කියන්නේ. හරිද? එතකොට මේ කොමන් ක්‍රේට් කියලා කියන්නේ තෙල් කරවලා, සිලෝන් ක්‍රේට් කියලා කියන්නේ මුදු කරවලා කියන සර්පයා සාමාන්‍ය විවහාරයේදී. එතකොට සී ස්නේක් කියලා සී ස්නේක් බයිට් උත් සිද්ධ වෙලා තියෙනවා. අපි යාළ ගැනත් වෙනම කතා කරනවා. එතකොට මුලින්ම අපි යමු මේ සී ස්නේක් ගැන කතා කරන්න. එතකොට සී ස්නේක්ලා ගත්තාම යාලා ඉන්නේ මුහුදේනේ. එතකොට මුහුදේ තියෙන වතුර. එතකොට මෙයාලා අර වතුරේ ජීවත් වෙන්න පුළුවන් විදිහට වතුරේ ගමන් කරන්න පුළුවන් විදිහට යාලගේ ඇඟ හැඩ ගැහිලා තියෙන්න ඕන. මෙන්න මේ රූපේ පෙන්නන්නේ සී ස්නේක් කෙනෙක්. මෙයාලා විචිත්‍ර වර්ණින් ඉන්න පුළුවන්. එක එක පාට සී ස්නේක්ලා අපිට දැක ගන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලගේ මේන් ෆීචර් එක තමයි මෙයාලා ඔස්පියකදී දුන්නොත් අපිට අඳුර ගන්න පුළුවන් වෙන්නේ මෙයාලගේ ටේල් එන්ඩ් එක සාමාන්‍ය ෆ්ලැට් ෂේප් එකක් ගන්න. බයිලැටරලි ෆ්ලැට් ෂේප් එකක් ගන්න. අපි කියන එක හරියටම tail is bilateral flattened like a rudder. ඒ කියන්නේ හබලක් වගේ. මෙයාලගේ ටේල් එන්ඩ් එක හබලක් වගේ කියලා කියනවා. ඒකට ඔස්පියකදී මෙයාව අඳුර ගන්න දුන්නොත් අනිවාර්යයෙන්ම මෙයාගේ ටේල් එන්ඩ් එක බලන්න. ටේල් එන්ඩ් එක රඩ එකක් වගේ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙයා සී ස්නේක් කෙනෙක්. එතකොට මෙයාව අඳුර ගන්න පුළුවන් වුණ ෆීචර් එක මොකක්ද කියලා හොත් අපි අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ bilaterally flattened like a rudder. කියන්නේ tail end එක bilaterally flattened like a rudder කියන එක අපි අනිවාර්යෙන් ලියන්න ඕනේ. මේ පොයින්ට් එක ලිව්වට පස්සේ තමයි OSP එකට අපිට ලකුණු හම්බ වෙන්නේ. ඊළඟට අපි කතා කරමු වයිපර්ස්ලා ගැන. වයිපර්ස්ලා ගත්තාම වයිපර්ස්ලා මං කියුණේ 4 දෙනෙක් අපි කතා කරනවා කියලා. එතකොට මේ වයිපර්ස්ලා 4 දෙනාටමත් පොදු වෙච්ච ලක්ෂණ කිහිපයක් තියෙනවා. දැන් මේ වයිපර්ස්ලා ගත්තාම යාළගේ බොඩි එක ෂෝට් ඇන්ඩ් ස්ටම්පි බොඩි එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ වයිපර්ස්ලාගේ හෙඩ් එක ට්‍රෑන්ගියුලර් හෙඩ් එකක් තමයි යාළට තියෙන්නේ. මේ ට්‍රෑන්ගියුලර් හෙඩ් එකෙන් පස්සේ යාළගේ බොඩි එකේ අර මාක් වෙච්ච නෙක් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නෙක් එකක් කියලා හරියටම වෙන් කරලා බලා ගන්න පුළුවන් මේ වයිපර්ස්ලාගේ. හැබැයි මේ එලපිදේස්ලාගේ මෙහෙම මාක් වෙච්ච නෙක් එකක් අපිට බලා ගන්න බෑ. හරිද? හරි. එතකොට වයිපර්ස්ලාගේ අර කොමන් ෆීචර්ස් ටික තමයි ඒක. ඊට පස්සේ යමු අපි හම්ප් නෝස් වයිපර් ගැන කතා කරන්න. දැන් හම්ප් නෝස් වයිපර් ගත්තාම එයා ජීවත් වෙන්නේ වෙට් සෝන් එකේ. මේක MCQ පොයින්ට් එකක් විදිහට අනිවාර්යෙන් අහන්න පුළුවන්. හරිද? දැන් සමහර සර්පයෝ ඉන්නවා වෙට් සෝන් එකේ ඉන්න. සමහර සර්පයෝ ඉන්නවා ඩ්‍රයි සෝන් එකේ ඉන්න. සමහර අය ඉන්නවා ලංකාව පුරාම ඉන්න සර්පයෝ ඉන්නවා. ඒ කියන්නේ යාට ඩ්‍රයිද වෙට්ද කියන එක අදාළ නැහැ. යා ලංකාව පුරාම ඉන්නවා. හැබැයි සමහර සර්පයෝ ඉන්නේ
වෙට් සෝන් එකේ විතරයි. සමහර අය ඉන්නේ අපේ ඩ්‍රයි සෝන් එකේ විතරයි. එතකොට පේෂන්ට් කෙනෙක් වාර්තා වෙන්නේ මොන පළාතෙන්ද සහ ඒ සර්පයාගේ පාට ඒ වගේම එයා කෑවට පස්සේ තියෙන තුවාලයේ ස්වභාවය, එතකොට පේෂන්ට් ඇති වෙච්ච කම්ප්ලිකේෂන් වල ස්වභාවය අනුව අපි අර දැකපු නැති සර්පයෙක් වුණත් අපිට අඳුරගෙන අපිට හරියටම ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. ඒක තමයි මේ සර්පයා ගැන අර දැනගෙන ඉන්න එකේ වැදගත්කම. ඊළඟට දැන් මේ හම්ප් නෝස් වයිපර්ස්ලා ගත්තහම යාළගේ බොඩි එකේ ඩාර්ක් බ්‍රවුන් පැචස් තියෙනවා. හරිද? යාළගේ ගොඩාක් අර මේ ඩාර්ක් බ්‍රවුන් පැචස් තියෙනවා මේ බොඩි එකේ සයිඩ් වල. මේ තියෙන්නේ මේ ඉන්නේ හම්ප් නෝස් වයිපර් කෙනෙක්. හරිද? මේ ඉන්නේ හම්ප් නෝස් වයිපර් කෙනෙක්. හරි, එතකොට මෙයාට හම්ප් නෝස් වයිපර් කියලා කියන්නේ මට හම්ප් නෝස් එකක් තියෙන හින්දානේ. කියන්නේ නෝස් එක highly pointed and turn up. හරිද? මේ තියෙන්නේ highly pointed and මේ හම්ප් එකක් වගේ තියෙන්නේ. turn up. හරිද? ඒ නිසා තමයි මෙයාට හම්ප් නෝස් වයිපර් කියලා කියන්නේ. මෙයාගේ අර නෝස් එකේ පිහිටීම අනුව. ඒ වගේම තමයි මෙයාගේ දැන් අර මේ දෙපැත්තේ පිට් දෙකක් තියෙනවා. හරිද? මේ මෙතන මේ පිට් එකක් මේ තියෙන පිට් එක මෙතන මේ පිටේ හැදෙන ඒ වගේම තමයි අනිත් පැත්තෙත් මේ වගේ පිට් එකක් තියෙනවා. හරිද? එතකොට දැන් අපි අර අතන කතා කරපු 4 දෙනාගෙන් දෙන්නෙක්ට අපි කියනවා true vipers කියලා. මේ රසල් වයිපර් සහ සෝයි ස්කේල් වයිපර්ට. හරිද? මේ තියෙන true vipers ලා කියලා. එතකොට හම්ප් නෝස් වයිපර් සහ green pit viperට අපි කියනවා pit vipers ලා කියලා. මේ දෙන pit vipers ලා කියලා. මොකද මේ පලාපෝ ළඟටයි මේ හම්ප් නෝස් වයිපර්ටයි කියන කාණ්ඩ දෙකටම මෙයාලගේ මේ දෙපැත්තේ මේ තියෙන පිට් එකක්. ඇහැට ඉස්සරහින් පිට් එකක්. පොඩි වලක් වගේ තැනක් තියෙනවා. ඒ නිසා තමයි මෙයාලා pit vipers ලා කියලා හඳුන්වන්නේ. ඒ වගේම තමයි මෙයාලා poisonous, ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර මෙයාලගෙන් මැරෙන්න පුළුවන්. කියන්නේ ගොඩාක් කේසස් වාර්තා වෙලා නැහැ මේ හම්ප් නෝස් කාලා මේ මැරිලා කියලා. හැබැයි මැරෙන්න පුළුවන්. මෙයාලගෙත් උග්‍ර විෂක් තමයි තියෙන්නේ. හරිද? අර කාපු සැනින් මැරෙන එහෙම එකක් නෙවෙයි. හැබැයි මෙයාලගෙන් කෑවට පස්සේ මැරෙන්න පුළුවන්. හරිද? එතකොට අර මෙයාලගේ මොබිඩිටි එහෙම තියෙනවා. ඒ කියන්නේ patient එන complication එහෙම තියෙනවා. ඒව නැති වෙන්නේ නැහැ. අර මැරෙන ප්‍රමාණය ගත්තහම මෙයාලගේ අර uncommon කියලා කියනවා මේ මැරෙන පුද්ගලයන් සංඛ්‍යාව. හරිද? එතකොට මේ හම්ප් නෝස් වයිපර්ස්ලා අපි කාණ්ඩ තුනක් කතා කරනවා මේලිම හයිපනාලේ සාරා, ඒ වගේම තමයි හයිපනාලේ නේපා. හයිපනාලේ කියලා කියන්නේ අපිව සාමාන්‍ය විවහාරයේදී භාවිතා කරන කුණ කටුවට නැත්නම් අපි පොලොන් තෙලිස්ස කියලා කියනවා. මේ ඉන්නේ පොලොන් තෙලිස්ස. හරිද? ඒ වගේම තමයි අපි කියනවා හයිපනාලේ සාරා. ඒ කියන්නේ අපි පහත් රට මූකලන් තෙලිස්සා කියලා කියනවා. මේ ඉන්නේ ඔයාලට මේ රූප ටිකේ බලන්න පුළුවන්. මේ ඉන්නේ කුණ කටුව. හරිද? මේ හොඳට පේනවා මෙයාලගේ මේ කළු පාට ඩොට් තියෙනවා බොඩි එකේ. හැම තැනම මේ හැම සයිඩ් එකේම මේ කළු පාට ඩොට් තියෙනවා. ඊට පස්සේ හයිපනාලේ සාරා මේනේ පහතරට මූකලන් තෙලිස්සා. ඒ වගේම තමයි මේ හයිපනාලේ නේපා. ඒ කියන්නේ කඳුකර මූකලන් තෙලිස්සා. මෙයාලගේ ෆීචර්ස් වලින් ඔයාට අර සර්පයා ගෙනාවට පස්සේ හඳුර ගන්න පුළුවන් මේ කාලා තියෙන හම්ප් නෝස් වයිපර් කෙනෙක් කියලා. එතකොට ඒ වගේම තමයි මේ හම්ප් නෝස් වයිපර්ගේ හෙඩ් එකේ, ඒ කියන්නේ ඩෝසල් සර්ෆේස් එක ගත්තහම මෙයාගේ තියෙනවා 5 large head scale තියෙනවා. හරිද? 5ක් තියෙනවා මෙයාලගේ. මෙතන 1 2 3 4 5. මෙයාගේ 5 large head scale තියෙනවා. හරිද? ඒකත් මෙයාලව මේ හම්ප් නෝස් කියලා අඳුරගන්න විශේෂිත වෙච්ච ලක්ෂණයක්. මේ තියෙන්නේ මේ හම්ප් නෝස් වයිපර්ගේ 5 scale තමයි මේ හෙඩ් එකේ අර ventral surface එකේ තියෙන්නේ ඔළුවේ යටි පැත්තේ. හරි, ඊළඟට අපි කතා කරනවා රසල් වයිපර් ගැන. මේ රසල් වයිපර් ගැන නම් අපි අනිවාර්යෙන් හොඳටම ඉන් and out දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඔය ගොඩාක් ෆාමර්ස්ලට මේ සිද්ධ වෙන බයිට් එක මේ රසල් වයිපර්ගේ. මොකද මේ අර පොළොංගු කියන සත්තු జాති, ඒ කියන්නේ රසල් වයිපර්ස්ලා හැම එයාලගේ චර්යාව ගොඩක් වෙනස්. එයාලා සාමාන්‍යයෙන් අර අහිංසක විදියට ගමන් කරන සර්පයෝ ආකාරයක් නෙවෙයි. එයාලා පන්න කන జాතියේ බිහේවියර් එකක් තියෙන සර්පෙක්. එතකොට මෙයාලගෙන් සිද්ධ වෙන අර හානිය වැඩි සහ මෙයාලගෙන් සිද්ධ වෙන බයිට් ප්‍රමාණය වැඩි. ඒ වගේම තමයි මෙයාලගේ අර උග්‍ර විෂක්නේ තියෙන. එතකොට මෙයාලගේ අර ෆැටල් කේසස් වගේම ගොඩාක් patient වෙන හානියත් වැඩි. ඒ නිසා මේ රසල් වයිපර් ගැන අපි අනිවාර්යෙන් in and out දැනගෙන ඉන්න ඕනේ. එතකොට මේ රසල් වයිපර් ගත්තාම මෙයා ඩ්‍රයි සෝන්ද වෙට් සෝන්ද කියලා නෑ, ලංකාව පුරාම විහිදිලා ඉන්නවා. හරිද? මෙයාට ඕන දේශගුණයක ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වයිපර්ස්ලා ගත්තාම වයිපර්ස් කාණ්ඩෙත් largest වයිපර් වෙන්නේ මේ රසල් වයිපර්. හරිද? රසල් වයිපර් කියන එක නම් ගොඩක් large. එතකොට මෙයා අඳුර ගන්න තියෙන main features දෙකක් තියෙනවා.
එකක් තමයි මෙයාගේ බොඩි එකේ මෙහෙම අර මේ ඩොට් පැචස් මේ තියෙන මේ පැචස් පේලි තුනකට මේ පේලියක් ඊට මේ මැද පේලි ඊට මේ අයින පේලි මෙහෙම පේලි තුනකට 3 rows of chain like marking along the length of the body අර බොඩි එක පුරාවටම තියෙනවා හරිද අර කොට මහත පොළඟේ හැබැයි යාගේ බොඩි එක පුරාවටම මේ අර පැචස් ටික ඩොට් ඩොට් වගේ තියෙනවා. එතකොට මෙයා අපිට පැටලෙන්න පුළුවන් Python ගෙන. ඒ කියන්නේ පිඹුරගෙන්. පිඹුරගේ පොඩි සතාගෙන් පැටලෙන්න පුළුවන්. එතකොට පිඹුරගේ පොඩි සතාගේ කියන්නේ පිඹුරගේ අර ඇඟේ තියෙන දැන් මේ රසල් වයිප් එකේ තියෙන මේ මාකින්ස් හරිම මේ රවුමට සර්කල් අර හොඳට අර මාජිනේට් වෙලානේ තියෙන්නේ. හැබැයි අර Python ගේ තියෙන මේ මාජින් එක සාමාන්‍යයෙන් ඉරෙගියුලර් මෙන්න මේ වගේ පැචස් තමයි යාගේ මාකින්ස් විදිහට තියෙන්නේ. ඒ පැචස් වලින් තමයි අපි මේ Pythonද රසල් වයිපද කියලා වෙන් කරලා හඳුනගන්නේ. බොහෝ වෙලාවට අර මේ non venomous එක්කෙනෙක් කෑවත් අර රසල් කෙනෙක් කියලා අපි misdiagnose කරන්න පුළුවන්. හරිද? complication නැත්තම් රසල් වයිප් කෙනෙක් කියලා කිව්වත් complication එහෙම නැත්තම් අපි ඒ patient ඉක්මනට treat කරන්න යන්නේ නැහැ complication එනකම්. හරිද? එතකොට බොහෝ වෙලාවට Python කෙනෙක් කාලා තියෙන්නත් පුළුවන්. පිඹුරෙක් කාලා තියෙන්නත් පුළුවන්. ඊළඟට මෙයාලගේ අනිත් විශේෂිතම ෆීචර් එක තමයි මෙයාලගේ හෙඩ් එකේ dorsal surface එකේ තියෙනවා inverted V shape එකක්. හරිද? මේ තියෙන්නේ යාලගේ inverted V shape එක. හරිද? මේක තමයි අනිත් ෆීචර් එක මේ රසල් වයිපද කියලා අඳුරගන්න. මෙයාලා highly poisonous වෙනවා. හරිද? එතකොට මෙයාලගෙන් fatal cases ගොඩක් වාර්තා වෙලා තියෙනවා. හරිද මේ රසල් වයිපර් කෙනෙක් ආපු කකුලක් මේ දාලා තියෙන්නේ මේනේ රසල් වයිපර් ඒ හොස්පිටල් එකට අරන් ආවට පස්සේ හරිද හරි එතකොට මෙයාගෙන් එන කොම්ප්ලිකේෂන් මොනවාද කොම්ප්ලිකේෂන් ගත්තාම දැන් කෝගියුලොපැති කියලා කියන්නේ අපේ අර රුධිරේ කැටි ගැසීමේ පාත්වයකට යාලා බලපෑම් කරනවා හරිද ඊට පස්සේ නියුරෝටොක්සිසිටි කියලා කියන්නේ අපේ ස්නායු පද්ධතියට මෙයාලා බලපෑම් කරනවා ඒ වගේම තමයි සර්පෙක් කෑවහම ලෝකල් ඉෆෙක්ට් එකක් තියෙනවා පේන් එකක් ස්වෙලින් ඒ වගේ දේවල් තියෙනවා. එතකොට මේ රසල් වයිපර්ගේ ලෝකල් ඉෆෙක්ට් එකක් තියෙනවා. හරිද? නියුරෝටොක්සිසිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි කෝගියුලොපැති එක ගොඩක්ම තියෙනවා. ඒ වගේම තමයි කිඩ්නි ඉන්ජරි. ඒ කියන්නේ ඇකියුට් කිඩ්නි ඉන්ජරි එකක් එන්න පුළුවන් මෙයාලගේ AKI එකක් එන්න පුළුවන් රසල් වයිපර්ගේ. දැන් ඔය මේ AKI කියන එක කිඩ්නි ඉන්ජරි කියන එක වයිපර්ස්ලා ඔක්කොගේම කොමන් ලක්ෂණයක්. ඒක මතක තියාගන්න වයිපර්ස්ලා ඔක්කොම මේ AKI කියන එකට හේතු වෙනවා. එතකොට කෝගියුලොපැති ගත්තාම කෝගියුලොපැති එකෙත් මම මේ තුනක් දාලා තියෙන යා සිවිය කෝගියුලොපැති එකක් තමයි දක්වන්නේ. නියුරෝටොක්සිසිටි එකක් තියෙනවා. හැබැයි අර අපි ඉස්සරහට කතා කරන කොමන් ක්‍රේඩ් සිලොන් ක්‍රේඩ්ගේ වගේ නියුරෝටොක්සිසිටි එක හයි නෑ එච්චර. හරිද? මෙයාගේ නියුරෝටොක්සිසිටි එකක් තියෙනවා. එතකොට ලෝකල් ඉෆෙක්ට් එකක් තියෙනවා. හැබැයි කෝබ්‍රාගේ තරම් නෑ. කෝබ්‍රාගේ තමයි සිවියම් එක තියෙන්නේ. හරිද? ඒ කියන්නේ නයා කෑම තමයි ගොඩක්ම පේන් එක වැඩි. උන් තමයි ගොඩක්ම නෙක්‍රෝසිස් වෙන්නේ. ඒ වගේම තමයි අර පේන් එක ගොඩක්ම වැඩි නයෙක් කෑම තමයි. එතකොට ඊට සාපේක්ෂව රසල් වයිපර් කියන්නේ මේ තිත් පොළඟ කෑවහම තියෙන ලෝකල් ඉෆෙක්ට් එක අපි දල වශයෙන් කියන එක අඩුයි කියලා. හරිද? ඊට පස්සේ අපි දැනගෙන ඉන්න ඕනි මෙයාගේ දැන් නියුරෝ පැරලිසිස් එනවා. ඒ වගේම තමයි රැබ්ඩොමයලයිසිස් ඒ වගේම තමයි ස්පොන්ටේනියස් සිස්ටමික් බ්ලීඩින් එන්න පුළුවන් මෙයාලා කෝගියුලොපැතියකට බලපෑම් කරන හින්දා ඒ වගේම ලෝකල් ඉෆෙක්ට් එකෙන් පේන් එක තියෙනවා. එතකොට මෙයාලා කෝගියුලොපැතියකට බලපෑම් කරන හින්දා මෙයාලා අර දෂ්ට කරන මාක් එක කියන්නේ ෆැන් පංක්චර් එක ඩ්‍රයි වෙන්නේ නැහැ. මොකද මෙයාලා බ්ලඩ් ක්ලොට් වෙන එක වළක්වනවා. එතකොට අර පේෂන්ට් ඉන්නේ අර හොඳටම බ්ලීඩ් වෙන මේ ෆැන් පංක්චර් එකක් එක්ක තමයි මේ පේෂන්ට් ප්‍රසන්ට් වෙන්නේ. හරිද? එතකොට පොළඟෙක් කෑවට පස්සේ යාගේ ඩ්‍රයි වුන්ඩ් එකක් නැහැ. හරිද? හැබැයි මේ නයෙක් කෑවහම ඩ්‍රයි වුන්ඩ් එකක් තියෙන. යාට අපිට අර බයිට් මාක් එක හොඳට වෙන් කරලා බලා ගන්න පුළුවන්. ඒක ඩ්‍රයි. හැබැයි මෙයාගේ තියෙන වෙට් එකක්. හරිද? මෙයාලා නිතරම අර බ්ලඩ් මේ යනවනේ කෝගියුලොපැතියකට බලපෑමක් වෙන හින්දා. ඒක නෑ නෙක්‍රොසිස් එකක් සුළු වශයෙන් දකින්න පුළුවන්. ස්වෙලින් තියෙනවා. ඊට පස්සේ කන්ටිනියස් බ්ලීඩින් එක තියෙනවා කියලා මං කිව්වා. හරිද? මේ ඉන්නේ හරිද මේ ඉන්නේ ඊළඟට අපි කතා කරනවා සෝයි ස්කේල් වයිපර් ගැන මාතෘකාව මෙතෙන්ට ගිහිල්ලා තියෙන සෝයි ස්කේල් වයිපර් ගැන මේ සෝයි ස්කේල් වයිපර් කෙනෙක් තමයි මේ මෙතන ඉන්නේ හරිද දැන් මේ තිත් පොළඟකින් මේ තිත් තියෙනවනේ තිත් පොළඟ කියන්නේ ඒ නිසා එතකොට මේ වැලි පොළඟ කියලා කියන්නේ මෙයා අර වැලි වල තමයි වැලි ආශ්‍රිත ඩ්‍රයි සෝන් වල තමයි මෙයා ජීවත් වෙන්නේ සැන්ඩි කොස්ටල් ඒරියා ඉන් නෝර්තන් ඊස්ටර්න් ප්‍රොවින්සස් වල තමයි අපේ ලංකාවේ ඉන්නේ ඒ නිසා තමයි මෙයා වැලි පොළඟ කියලා කියන්නේ එයාගේ ජීවන රටාවත් එක්ක එතකොට දැන් වැලි පොළඟකේ තියෙන විශේෂිත ලක්ෂණය තමයි යාගේ හෙඩ් එකේ
අර බර්ඩ් ෆුඩ් එකක් තියෙන. කුරුල්ලෙක්ගේ කකුලක් නිකන් ඔලුවට තිව්වා වගේ. එයාගේ බර්ඩ් ෆුඩ් එකක් තියෙන. මේ තියෙන යාගේ බර්ඩ් ෆුඩ් එක. ඒක තමයි යාගේ මේ විශේෂිතම ලක්ෂණ හොස්පිස් එකදී අඳුර ගන්න. හරිද? එතකොට මේ වගේ මෙහෙම මේ ඇගේ මේ සෝයි ස්කේල්ස් මෙහෙම මේ යාළගේ තියෙන මාකින් එක මේ දෙපැත්තටම තියෙනවා. අර මෙහෙම ලයින්ස් විදියට නෙමෙයි තියෙන්නේ. මෙයාගේ අර මේ විදියට මෙහෙම දෙපැත්තට රටා වගේ තමයි මේ තියෙන ස්කේල් එක අර මේ මෙහෙම දෙපැත්තටම සම්බන්ධයි. හරිද? ඒකට ඒකෙන් තමයි අඳුරගන්නේ. ඒ කියන්නේ soy scale on sides of the body කියන්නේ මේ තියෙන ඒවා ඊට පස්සේ ඒ ස්නේක් යනකොට මෙයාලගේ තවත් ෆීචර් එකක් තමයි අර ස්කේල්ස් හෙලවෙන හින්දා මෙයාලා හදනවලු හිසින් නොයිස් එකක්. හරිද? හිසින් නොයිස් එකක්. ඒ කියන්නේ අර ඔයාලට මතකයි නම් ඉස්සර කාටුන් වල එහෙමත් පෙන්නනවා අර කාන්තාර වල ඉන්න සර්පියොන්ගේ නැට්ට හෙලවෙනකොට පොඩ්ඩක් අර සවුන්ඩ් එකක් එන්නේ. ඒක තමයි මේ හිසින් නොයිස් එක විදියට මෙයාලා මෙතන අදහස් කරන්නේ. මෙයාලගේ අර සෝයි ස්කේල් හෙලවෙනකොට මෙයාලගේ හිසින් නොයිස් එකක් එනවා සර්පය ගමන් කරනකොට. එතකොට වැලි පොළඟ අඳුර ගන්න පුළුවන් එයාලා ගමන් කරනකොට එන සද්දෙන්. හරිද? ඒ වගේම තමයි මරලා ගෙනාවට පස්සේ අපිට අඳුර ගන්න පුළුවන් මෙයාලගේ හෙඩ් එකේ බර්ඩ් ෆුඩ් එකක් තියෙනවා. ඒ වගේම තමයි මේ මෙහෙම තියෙන මේ බොඩි අපියරන්ස් එක සෝයි ස්කේල් අපියරන්ස් එක අපිට මෙයා සෝයි ස්කේල් වයිපර් කෙනෙක් කියලා අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙයා highly poisonous. එතකොට දැන් මෙයා දැන් හිතනවානේ රසල් වයිපර් වගේම කම්ප්ලිකේෂන් නැති කියලා. හැබැයි රසල් වයිපර්ට වඩා මෙයාගේ තියෙන කම්ප්ලිකේෂන් ටිකක් වෙනස්. හරිද? දැන් මෙයාගෙත් කෝගියුලොපති එකක් තියෙනවා. හැබැයි රසල් වයිපර්ගේම තරම් සිවිය නැහැ. හරිද? ඊට නියුරෝටොක්සිසිටි එකක් නැහැ. ඒ වගේම තමයි ලෝකල් ඉෆෙක්ට් එකක් තියෙනවා. ඇකියුට් කිඩ්නි ඉන්ජරි එක අර හැම වයිපර් කෙනෙක්ටම කොමන් හින්දා ඒකත් ඒ විදිහට තියෙනවා. හරිද? එතකොට කෝගියුලොපති එක අර වයිපර්ගෙම තරම් නැහැ. හරිද? නියුරෝටොක්සිසිටි එකක් නැහැ. රසල් වයිපර්ගේ තමයි නියුරෝටොක්සිසිටි එක තියෙන්නේ. එතකොට අපිට අර SCQ එක මෙන්න මෙහෙම නියුරෝටොක්සිසිටි කම්ප්ලිකේෂන් පාෂල් ටෝසිස් තියෙනවා. මේ ඒ වගේ අර දෙනවනේ නියුරොලොජිකල් ෆීචර්ස් අන්න ඒව තියෙනවා කියලා එහෙම දීලා අර වයිපර් කෙනෙක්ට අදාළ එකක් දුන්නොත් අපිට ලියන්න බෑ සෝයි ස්කේල් වයිපර්. මොකද එයාගේ නියුරෝටොක්සිසිටි නැහැ. එයාගේ කෝගියුලොපති එක තියෙනවා. ඒකට නියුරෝටොක්සිසිටි එක ගැන කතා කරද්දී අපිට මතක් වෙන්න ඕනි එක්කෝ අර ඉස්සරහට අපි කතා කරනවා ක්‍රේට්ලා ගැන. ක්‍රේට්ලාගේ තමයි නියුරෝටොක්සිසිටි එක වැඩිම. ඊළඟට අපිට මතක් වෙන්න ඕනි කෝබ්‍රා. ඒ වගේම තමයි අපිට ඊළඟට මතක් වෙන්න ඕනි රසල් වයිපර්. તો වයිපර් කෙනෙක්ට අදාළව දුන්නොත් අනිවාර්යයෙන්ම රසල් වයිපර් තමයි අපිට එකටම ලියන්න වෙන්නේ. හරිද? හරි. ඊළඟට අපි කතා කරනවා ග්‍රීන් පිට් වයිපර් ගැන. ග්‍රීන් පිට් වයිපර් ගැන. පලා පොළඟ. ඒකට මෙයාත් අපේ ශ්‍රී ලංකාවේ ඕල් ඒරියාස් වල ඉන්නවා. එතකොට මෙයා ඉන්නේ කොහෙද කියලා MCQ ස්ටෙම් එකක් දෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයාලා ස්පෙෂලි ප්ලාන්ටේෂන් ඒරියා වල තමයි ඉන්නේ. ගස් වල තමයි ඉන්නේ. සමහර වෙලාවට පේෂන්ට් කියනවා මං සර්පයා දැක්කේ නෑ. සාමාන්‍යයෙන් මේ පාට සර්පෙක් වගේ මං දැක්කේ ගහක් උඩ ඉඳලා අත්තක් උඩ ඉඳලා තමයි මම කෑවේ. ඊපස්සේ මෙයාගේ අර වයිපර් කෙනෙක්ගෙන කම්ප්ලිකේෂන් ලක්ෂණ ටිකක් පේෂන්ට්ගේ පෙන්නනවා. එතකොට අපිට මෙයා මේ ග්‍රීන් පිට් වයිපර් කෙනෙක්ද කියලා සැක කරලා එයාට ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට මෙයාගේ ෆීචර් එක ගත්තහම මෙයා bluish green color with black. හරිද? ඒ කියන්නේ අර කොළ නිලට හුරු මේ ඇඟක් තමයි තියෙන්නේ. ඒ වගේම black marks එහෙම එයාගේ බොඩි එක පුරාවට තියෙනවා. හරිද? මෙයාලා ගස් උඩ අතු උඩ වගේ තමයි මේ ජීවත් වෙන්නේ. එතකොට මෙහෙම හොස්පිස් එකේ දුන්නාම green pit viper නම් අඳුරගන්න හරීම ලේසි. හරිද? ඊළඟට අපි කතා කරනවා එලපිඩේස්ලා ගැන. එලපිඩේස් එකෙන් අපි කතා කරනවා මේලිම කෝබ්‍රා කොමන් ක්‍රේට් සිලොන් ක්‍රේට් ගැන. එතකොට අපි කතා කරමු දැන් කෝබ්‍රා ගැන. එතකොට කෝබ්‍රා ගත්තහම දැන් අපිට හිතෙනවානේ මේ කෝබ්‍රා කණ එක තමයි වෙන්න පුළුවන් උපරිම නරක දේ කියලා. හැබැයි මේක අන්තිමට කතා කරාට පස්සේ තේරෙයි කෝබ්‍රා කනවට වඩා වෙනත් සර්පෙක් ඉන්නවා කෑවහම අපිට ගොඩක් කම්ප්ලිකේෂන් වැඩි කියලා. හරි. කෝබ්‍රා ගත්තහම එයත් ලංකාව පුරාවටම ඉන්නෝනේ හැම ප්‍රදේශෙම කෝබ්‍රා ඉන්නවා. හරිද? ඊට පස්සේ එලපිඩේස් ලගෙන් ලාර්ජස් මේල් බිදේ තමයි මේ කෝබ්‍රා. එතකොට දැන් වයිපර්ස් ලගෙන් ලාර්ජස් මේක් කෙනා උනේ අපේ රසල් වයිපර්. එලපිඩේස් ලගෙන් ලාර්ජස් මේක් කෙනා වෙන්නේ අපේ කෝබ්‍රා. එතකොට මෙයාගේ විශේෂිතම ෆීචර් මේ ස්නේක් ලගෙත් එලපිඩේස් ලගෙනුත් මේ කෝබ්‍රා කියන එක නා අඳුරගන්න ලේසියිනේ. අපි පොඩි කාලේ ඉඳන්ම කෝබ්‍රා අඳුරන්න දන්නවා. එතකොට එයාගේ ෆීචර්ස් ටික අපි කොහොමද අඳුරගත්තේ කියන එක ලියන්න විතරයි මෙතන තියෙන්නේ. එයාට තියෙනවා හෙඩ් එකේ හුඩ් එකක්. ඒ කියන්නේ පෙනයක් තියෙනවනේ. ඒකට හුඩ් එකක් තියෙනවා. ඒ හුඩ් එකේ තියෙනවා ස්පෙක්ටකල් මාකින් එකක්. ඒ කියන්නේ කියන අකුරේ තියෙනනේ පයන්න තියෙනවනේ ස්පෙක්ටකල් මාකින් එකක් තියෙනවා ඩෝසල් ඔෆ් ද ඒ කියන්නේ හෙඩ් එකේ ඩෝසල් සර්ෆේස් එකේ. ඒ වගේම තමයි ආ හුඩ් එක හොඳට දිගෑරියට පස්සේ යාගේ වෙන්ට්‍රල් සර්ෆේස් එකේ අපිට බලා ගන්න පුළුවන්. හරිද? black two spots මේ තියෙන යාගේ black two spot අපිට බලා ගන්න පුළුවන්.
මේ තියෙන යාගේ ස්පෙක්ටකල් මාක් එක අකුර තියෙන්නේ. ඒ වගේම තමයි මේ තියෙන හුඩ් එක. ඒ ටික තමයි ලියවෙන්න ඕනේ. මෙයා highly poisonous. හරිද? එතකොට මෙයාලගේ දැන් මේ කෝබ්‍රා ගත්තාම කෝබ්‍රාව අපිට මේ අර සාමාන්‍ය මෙයා පෙනේ පෙන්වන්න නැතුව ඇවිදගෙන කියන්නේ යනකොට මෙයා සාමාන්‍යයෙන් අර නිකන් සාමාන්‍ය සර්පෙක් වගේනේ. එතකොට මේ අර මේ කෝබ්‍රාව වෙනත් අර මේ රැට් ස්නේක් එක කියන්නේ ගැරන්ඩියාත් එක්ක අපිට පැටලෙන්න පුළුවන්. මේ මොකද මේ දෙන්න පෙනේ කරාමනේ අපිට ඉක්මනටම නායා කියලා අඳුර ගන්න පුළුවන්. හැබැයි ඒ දෙන්න නිකන් ඔහම අපිට දුර තියා යද්දී අපිට මෙයා නායාද ගැරන්ඩියාද කියලා කියන්න බෑ එකපාරට. හැබැයි දැන් මේ රැට් ස්නේක් ගත්තාම රැට් ස්නේක්ගේ බොඩි එක පුරාටම අර මේ හෙඩ් එකේ යාගේ මෙහෙම ලැටරලි තියෙනවා බ්ලැක් මාක්ස්. මෙහෙම දැන් හෙඩ් එක ගත්තාම මෙහෙම හැතියෙනවා. මෙහෙම මෙයාගේ මෙන්න මේ අතර බ්ලැක් මාක්ස් තියෙනවා. හැබැයි මේ කෝබ්‍රාගේ මේ විදිහට මේ බ්ලැක් මේ ඉරි දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ රැට් ස්නේක්ගෙන් කෝබ්‍රා අඳුර ගන්න පුළුවන්. එයා අර මේ හුඩ් එක පෙන්වන්න නැති වෙලාවටත් අර මාකින්ස් ටික හරියට පෙනුනොත් අපිට අඳුර ගන්න පුළුවන් මෙයා රැට් ස්නේක් කෙනෙක්ද නැත්නම් කෝබ්‍රා කෙනෙක්ද කියන එක. හරිද? එතකොට කෝබ්‍රා කෑවහම කොම්ප්ලිකේෂන් බලමු. අර දැන් මං කිව්වා රසල් වයිප කතා කරද්දී කෝබ්‍රා කෑවහම අපිට ලෝකල් ඉෆෙක්ට් එක ගොඩාක් වැඩි. හරිද? ලෝකල් ඉෆෙක්ට් එක වැඩිම සර්පයා විදිහට අපි කතා කරන්නේ අපේ ශ්‍රී ලංකාවේ කෝබ්‍රා. ඒ වගේම තමයි මෙයාගේ නියුරෝටොක්සිසිටි එක තියෙනවා. රසල් වයිපට වඩා පොඩ්ඩක් වැඩි. හැබැයි ක්‍රේට්ට වඩා ටිකක් අඩුයි මෙයාගේ නියුරෝටොක්සිසිටි ලෙවල් එක. ඊළඟට කෝගියුලොපැති එකක් නැහැ මෙයාට. එතකොට රසල් වයිපට කෝගියුලොපැති එකක් තිබුණා. හැබැයි මෙයාට කෝබ්‍රාට කෝගියුලොපැති එකක් නැහැ. ඒ නිසා මෙයාගේ තියෙන්නේ ඩ්‍රයි ෆංක්ෂන් එකක් තමයි මෙයාගේ තියෙන්නේ. එතකොට මෙයාගේ ලෝකල් ඉෆෙක්ට් එක ගොඩක්ම වැඩි හින්දා නෙක්‍රෝසිස්, සෙලින්, පේන් කියන එක අපිට සිවියර් විදියට බලා ගන්න පුළුවන්. හරිද? සාමාන්‍යයෙන් මේ කෝබ්‍රා බයිට් එකක් හින්දා අර ලෙග් එක අපි ටර්නිකේට් කරලා බැඳලා ගෙනාවොත් රෙදි පටි වලින් හරි බැඳලා ගෙනාවොත් අර බ්ලඩ් සප්ලයි එක අඩු වෙන හින්දා සහ මෙයාගේ තියෙන ටොක්සිසිටි එක හින්දා අපේ ලෙග් එක ඇම්පියුටේට් කරලා කපලා අයින් කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඒක තමයි මේ නෙක්‍රෝසිස් තත්ත්වයට මේපත් වෙන්න පුළුවන් මේ කෝබ්‍රාගේ තියෙන මේ වෙනම් එක හින්දා. හරිද? ඊට පස්සේ මං කිව්වා මේ ඩ්‍රයි එකක් තියෙන්නේ කෝගියුලොපැති එකක් නැහැ. ඊට පස්සේ නියුරෝටොක්සිසිටි එක ගත්තාම සාමාන්‍යයෙන් පැයක් දෙකක් ඇතුළත මෙයාගේ නියුරෝටොක්සිසිටි එක පෙන්වන්න පුළුවන්. ටෝසිස් ඇවිල්ලා, ඒ කියන්නේ පාෂල් ටෝසිස් ඇවිල්ලා මේ නියුරෝටොක්සිසිටි එක පෙන්වන්න පුළුවන්. හැබැයි මෙයාගේ අර දැන් හිතන්නකෝ කෝබ්‍රා කාලා මැරෙන්න නම් හුස්ම ගන්න බැරි වෙලා, ඒ කියන්නේ රෙස්පිරේටරි මසල් පැරලයිස් වෙලා හුස්ම ගන්න බැරි වෙලා ඒ කොම්ප්ලිකේෂන් වැඩි වෙලානේ සර්පෙක් කාලාම මැරෙන්නේ. එතකොට මේ කෝබ්‍රා බයිට් එකක් හින්දා සාමාන්‍යයෙන් මේ වෙනම් එක පැය 36කට පස්සේ අපේ රෙස්පිරේටරි මසල් වලට ගිහිල්ලා මේ අපේ රෙස්පිරේටරි මසල් පැරලයිස් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් කෝබ්‍රා කාලා පැය 36ක් වගේ යනවා සාමාන්‍යයෙන් රෙස්පිරේටරි මසල් පැරලයිස් වෙලා ඒ පේෂන්ට් ඒ කොම්ප්ලිකේෂන් එන්න. හැබැයි අපි ඔය ඉස්සරහට කතා කරන අපේ ක්‍රේට්ස්ලා ගත්තාම යා සාමාන්‍ය පැය 8ක් වගේ ඇතුළත මේ රෙස්පිරේටරි මසල් පැරලයිස් එක ඇවිල්ලා එකපාරම මැරිලා යන්න පුළුවන්. හරිද? එතකොට මේ ටයිමින් කියන එකත් ඒ ස්නේක් බයිට් එකේ අර මොන ස්නේක්ද කෑවේ කියන එක අඳුර ගන්න අපිට ඉතාමත් වැදගත් වෙනවා. ක්ලිනිකල් ෆීචර්ස් දෙද්දී මෙන්න මේ පැය ගානදී කෑවේ මෙන්න මේ වෙලාවට මෙන්න මේ පැයේදී අපි හොස්පිටල් එකට ගෙනාවා. ඒ ගේනකොට මෙන්න මේ කොම්ප්ලිකේෂන් ටික තිබුණා. තව පැය ගානක් යනකොට එයාට මෙන්න මේ කොම්ප්ලිකේෂන් ටික ආවා කියලා දුන්නොත් අනිවාර්යයෙන් මොන ස්නේක්ද කියන එක අපි අඳුර ගන්න ඒ දේවල් අපිට වැදගත් වෙනවා. හරිද? ඊළඟට අපි කතා කරමු අපේ සිලොන් ක්‍රේට් ගැන. කියන්නේ මුදු කරවලා. මෙයා සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාව පුරාම හිටියේ පලාපොළඟ ඉන්දියා. කියන්නේ ග්‍රීන් පිට් වයිප හිටියා. ඊට පස්සේ අපේ කෝබ්‍රා ඉන්දියා. හරිද? ඒ දෙන හිටියා. ඊට පස්සේ වෙට් සෝන් එකේ ඉන්දියා අපේ හම්ප් නෝස් වයිප. ඊට පස්සේ අපේ සෝයි ස්කේල් වයිපත් එහෙම අර සැන්ඩි, ඒ කියන්නේ අර වේලිච්ච පරිසරයේ තමයි හිටියේ ඩ්‍රයි සෝන් එකේ. ඒ ටික තමයි දැනන් ඉන්න ඕනේ. එතකොට මම කතා කරේ දැන් අපේ ඉන්නවා ඩ්‍රයි සෝන් එකේ විශේෂිත කට්ටියක්, ලංකාව පුරාම ඉන්න කට්ටියක් ඉන්නවා, වෙට් සෝන් එකේ ඉන්න කට්ටියක් ඉන්නවා. එතකොට වෙට් සෝන් එකේ ඉන්න ප්‍රධාන එක්කෙනෙක් තමයි මේ සිලොන් ක්‍රේට් කියලා කියන්නේ. ඒ වගේම තමයි හම්ප් නෝස් වයිප් මම කලින් කතා කරපු එක්කෙනා. එතකොට සිලොන් ක්‍රේට් වෙට් සෝන් එකේ සහ ඉන්ටර්මීඩියට් සෝන් එකේ කියන දෙකේම ඉන්නවා. මේක අනිවාර්යෙන් MCQ පොයින්ට් එකක්. මේක අනිවාර්යෙන් අහන්න පුළුවන්. මේ සර්ප වෙන දේශගුණය කියන එක අපි හිතුවේ නැති වුණාට අනිවාර්යෙන් MCQ එකේ ස්ටෙම් එකක් විදියට අහනවාම තමයි. හරිද? ඊට පස්සේ දැන් මේ ස්නේක් දුන්නට පස්සේ හොස්පි එකේදී අපි අඳුර ගන්න දැනගෙන ඉන්න ඕනේ. මෙයාලගේ බොඩි එකේ හරිද? මෙයාලගේ බොඩි එකේ මේ white color bands තියෙනවා.
සිංගල් බෑන්ඩ්ස්. මේවල ඩබල් නෙමෙයි සිංගල් බෑන්ඩ්ස් තියෙනවා. මම ඩබල් නෙමෙයි කියන හේතුව ඩබල් තියෙන කෙනෙකුත් ඉන්න නිසා. හරිද? මෙයාලගේ බොඩි එක බ්ලැක් කලර්නේ. මේ බ්ලැක් කලර් එකේ white band markings තියෙනවා. එතකොට dorsal surface black in color with single white band that continue onto the ventral surface. අර බඩේ යටිපැත්තට යනකම්ම මෙයාගේ අර සුදු පාට රින් එක ගමන් කරනවා. හරිද? එතකොට මෙයා highly poisonous. එතකොට දැන් මෙයා ගත්තහම මම කොමන්ලි කතා කරනම් ක්‍රේට්ලා ගැන. ඊළඟට අපි කතා කරමුකෝ කොමන් ක්‍රේට් ගැන. කොමන් ක්‍රේට් කියන එක්කෙනා හම්බ වෙන ඩ්‍රයි සෝන් එකේදී. එතකොට ඩ්‍රයි සෝන් එකේ හම්බ වෙන අපි දෙන්නෙක් කතා කරනවා. එක්කෙනෙක් සෝයි ස්කේල් වයිපර්. ඊළඟට තමයි මේ කොමන් ක්‍රේට් කියලා කියන්නේ. කියන්නේ තෙල් කරවලා. මේ කොමන් ක්‍රේට් ගත්තහම ආට වෙනවා අර මේ සිලොන් ක්‍රේට් ගේ වගේ හොඳ මේ අර මේ හොඳට මාක් වෙලා තියෙන මහත බෑන්ඩ් නෙමෙයි තියෙන්නේ. මෙයාලගේ චූටි බෑන්ඩ් තියෙන දෙක වගේ තමයි මේ කනෙක්ට් වෙලා දෙක වගේ තමයි තියෙන්නේ. එතකොට මෙයාලා අපි කියනවා dorsal surface is shiny bluish black with narrow white double band. හරිද? double band කියන එක ලියවෙන්නම ඕනි. USP එකදී අහුවොත් මෙයා අඳුරගත්තේ කොහොමද? මෙයාගේ බොඩි එකේ තියෙන double bands. ඒ වගේම තමයි මෙයාගේ ventral surface එක clear white and no bands. හරිද? මේ බෑන්ඩ් එක මේ බඩ පැත්තටම යනකම් යන්නේ නැහැ. එයාගේ බඩ සම්පූර්ණයෙන්ම සුදු පාටයි. එතකොට මෙයා highly poisonous. හරිද? එතකොට complication ගත්තාම both traitsලා. හරිද? ඒකේ අය ඇති කරන්නේ නැහැ. ඒ වගේම තමයි local effect එකක් නැහැ. අපි local effect එකක් ගැන කතා කරන්නෙම නැති තරම්. කඩියෙක් කෑවා වගේ කියලා සමහර අය කියනවා. හරිද? එතකොට ගොඩක් mild නේ. එතකොට local effect එකක් ගැන අපි මෙයාලගේ ලොකුවට කතා කරන්නේ නැහැ. එතකොට ගොඩාක් severe pain එකක් තිබුණා, මෙහෙම තිබුණා. ඒ වගේ හැම විස්තරයක් දුන්නොත් අපිට කවදාවත් මේ ක්‍රේට් කෙනෙක් කියලා කියන්න බෑ. මයිල් පේන් එකක් තිබිලා මේ කොමන් ක්‍රේට් ගේ හරි සිලොන් ක්‍රේට් ගේ හරි ෆීචර්ස් ටිකක් දුන්නොත් අපිට පොඩ්ඩක් හිතන්න පුළුවන් මෙයා ක්‍රේට් කෙනෙක්ද කියන එක. හැබැයි අර මේ ලෝකල් ඉෆෙක්ට් එක ගොඩක් සිවියර් පේන් එකක් තිබුණා එහෙම කියලා මේ විස්තර කරොත් කේස් එක අපිට මේ ක්‍රේට් කියන මේ සර්පයෝ දෙන්න අයින් කරන්න වෙනවා. හරිද? එතකොට මෙයාලගේ මේන්ලිම තියෙන ක්ලිනිකල් ෆීචර් එක තමයි නියුරෝටොක්සිසිටි එක. මෙයාලගේ හයි නියුරෝටොක්සිසිටි එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට මම කිව්වා දැන් කෝබ්‍රා ගැන කතා කරද්දී දැන් මෙයාලගේ අර ස්නේක් බයිට් කළා පැය 8ක් වගේ ඇතුළත එයාලගේ රෙස්පිරේටරි මසල් පැරලයිස් වෙලා පේෂන්ට් ඩෙත් වෙන්න පුළුවන්. හරිද? මේක මතක තියාගන්න ඕනි මේ කෝබ්‍රා බයිට් එකෙන් ක්‍රේට් බයිට් එක වෙන් කරලා හඳුන ගන්න. හරිද? ඊට පස්සේ දැන් පේන් එකෙන් මේන්ලි අඳුර ගන්න පුළුවන්. හැබැයි පේන් එකක් ගැන සඳහන් නොකර මේ රෙස්පිරේටරි මසල් පැරලයිස් එකක් ගැන ඒ වගේ දේවල් දීලා තිබුණොත් අපිට අනිවාර්යයෙන්ම මේ කාල සීමාවල් දෙක අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. ඊළඟට කෝගියුලොපති එක ගත්තාම කොමන් ක්‍රේට් කි. කියන්නේ තෙල් කරවලාගේ රුධිරයේ කැටි ගැහිම හා සම්බන්ධ බලපෑමක් නැහැ. හැබැයි සිලොන් ක්‍රේට් ගේ කියන අපේ මුදු කරවලාගේ පොඩි බලපෑමක් තියෙනවා අපේ කෝගියුලොපති එකට. ඒ දෙක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? ස්මයිල් සෙලින් එකක් තියෙන්න පුළුවන්. මාක් එක සාමාන්‍යයෙන් නැතිම තරම් වගේ. පේන් එකත් ගොඩක් අඩුයි. නෙක්‍රෝසිස් එකකුත් නැහැ. හරිද? එතකොට ක්‍රේට් ගේ ලක්ෂණ ටික තමයි ඒක. එතකොට ඒ ටික අපි අනිවාර්යෙන් දැනන් ඉන්න ඕනි. මේ ස්නේක් කවුද කියලා අඳුරගෙන යාට හරියට අපි ට්‍රීට් කරන්න ඕන. හරිද? ඒ ටික තමයි අපි මේන්ලිම ස්නේක් බයිට් යටතේදී බලාපොරොත්තු වෙන්නේ. ඊළඟට අපි බලමු කොහොමද ස්නේක් බයිට් වෙලාවක පේෂන්ට් කෙනෙක්ගේ ක්ලිනිකල් ෆීචර්ස් අනුව අපි යාට කොහොමද ට්‍රීට් කරන්න කියලා. මැනේජ්මන්ට් එක ගත්තාම මැනේජ්මන්ට් එකේදී අපිට මුලින්ම දැන් මොන ස්නේක්ද කාලා තියෙන්නේ, එතකොට මෙයාගේ තියෙන ක්ලිනිකල් ෆීචර්ස් එක අපිට ඒක කන්ෆර්ම් කරගන්න අපි ඉන්වෙස්ටිගේෂන් කිහිපයක් කරලා බලනවා. ඒකෙදී සාමාන්‍ය ස්නේක් බයිට් වෙලාවට පස්සේ හොස්පිටල් එකේ ඔයාලට දැක් ගන්න පුළුවන් මේන්ලිම අපි කරනවා WBCT, ඒ කියන්නේ 20 minutes WBCT එකක්. ඒ කියන්නේ අර whole blood clotting test එකක් අපි කරනවා. හරිද? ඒක කරන්නේ සාමාන්‍යයෙන් අපි 1 ml වගේ blood ප්‍රමාණයක් 5 ml බෝරොසිලිකේට් ග්ලාස් ටියුබ් එකකට දාලා අර විනාඩි 20ක් තියලා බලනවා එයා ක්ලොට් වෙනවද නැද්ද කියලා. හරිද? එතකොට ක්ලොට් වෙන සාමාන්‍ය පුද්ගලයෙක්ගේ දැන් කෝගියුලොපති එක තමයි මේක බලන්නේ. කෝගියුලොපති එක වෙනස් වෙලා නම් දැන් සාමාන්‍ය පුද්ගලයෙක්ගේ නම් විනාඩි 20ක් ඇතුළත හෝ විනාඩි 20කට කලින් එයාගේ බ්ලඩ් ටික මේ ක්ලොට් වෙනවා මේ එහෙම සිලිකන් මේ අර ග්ලාස් එකකට දාලා තිබ්බට පස්සේ. හැබැයි දැන් ස්නේක් බයිට් වලදී වෙන්නේ මෙයාගේ ක්ලොට් වෙන්න යන කාලය විනාඩි 20ට වඩා වැඩිපුර ගත වෙනවා. එතකොට
දැන් මේ හෝල් බ්ලඩ් කොටින් ටෙස්ට් එක පොසිටිව් වුණාට පස්සේ අපි ඊළඟට කරනවා PTINR සහ APTT කියන ටෙස්ට්. එතකොට ඒකෙන් අපිට බලා ගන්න පුළුවන් හරියටම කැස්කේඩ් එකේ මොන පාත් එකේද මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ කියලා. සාමාන්‍ය PTINR කරන එක්ස්ට්‍රින්සික් පාත් එකේ ප්‍රශ්නයක්ද බලන්න, APTT කරන්නේ ඉන්ස්ට්‍රින්සික් පාත් එක මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. එතකොට ඊට අමතරව දැන් ස්නේක් බයිට් වල අපිට කම්ප්ලිකේෂන් එන්න පුළුවන් ඇකියුට් කිඩ්නි ඉන්ජරි සමහර ස්නේක් ලගේ එහෙම. එතකොට අපි කරලා බලනවා රීනල් ෆන්ක්ෂන් ටෙස්ට්, UFR, බිලිරුබින් ඒ වගේ ඒවා. ඊට පස්සේ ඊට අමතරව අපිට කරන්න පුළුවන් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, ඒ වගේම රෙටිකියුලෝසයිට් කවුන්ට් එකක්, ඊට පස්සේ බ්ලඩ් පික්චර් එකක්, LDH වගේ ටෙස්ට් අපිට කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මේ ටෙස්ට් වලින් පස්සේ අපි ස්නේක් මේ හරියටම අඳුර ගන්නවනේ. ඒ කියන්නේ ක්ලිනිකල් ෆීචර්ස් සහ මේ ටෙස්ට් වල දෙන රිසල්ට් අනුව අපි ස්නේක් අඳුර ගන්නවා. ඊට පස්සේ ස්නේක් අඳුර ගත්තට පස්සේ අපි හැකීක්මනින් දැන් විෂ සහිත සර්පෙක් නම් කාලා තියෙන්නේ. අපි හැකීක්මනින් එයාව අර මේ ඇන්ටි වෙනම් දෙන්න අරගෙන යනවා. ඒ කියන්නේ එයාට ට්‍රීට්මන්ට් කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මැනේජ්මන්ට් ඔෆ් ද ස්නේක් බයිට් ගත්තාම අපිට පුළුවන් අර ඇන්ටි වෙනම්, ඒ කියන්නේ දැන් ස්නේක් ගේ තියෙන වෙනම් එකක්නේ. ඒ කියන්නේ විෂක්නේ. එතකොට ඒ විෂ නසන්න ප්‍රතිවිරුද්ධ දෙයක් දෙනවා අපි ඇන්ටි වෙනම් කියලා. හරිද? ඊට පස්සේ දැන් සමහර ස්නේක්ලා කෑවට පස්සේ පේෂන්ට්ලට ගොඩක් සිවිය පේන් එකක් එනවා. ඒ වගේම තමයි ඒගොල්ලොන්ගේ කාපු ප්‍රදේශය ආශ්‍රිතව යාළගේ නෙක්‍රොසිස් පවා එන්න පුළුවන්. එතකොට අපි වුන්ඩ් කෙයා කරන්න ඕනි. ඊට පස්සේ ඔය පේන් මැනේජ්මන්ට් කරන්න ඕනි. ඒ වගේ සපෝටිව් ට්‍රීට්මන්ට් අපි කරන්න ඕනි. හරිද? එතකොට ඒ වගේම තමයි ස්නේක් බයිට් කෑවට පස්සේ සමහර වෙලාවට පේෂන්ට්ලගේ මොබිඩිටි එන්න පුළුවන්. එතකොට අපි මේ පේෂන්ට් රීහැබිලිටේෂන් කරන්න ඕනි. හරිද? එතකොට දැන් සමහර ස්නේක්ලා කෑවට පස්සේ මං කිව්වා ඇකියුට් කිඩ්නි ඉන්ජරි වගේ වෙනවා. එතකොට මේ ඇකියුට් කිඩ්නි ඉන්ජරි අර ආපස්සට හරවන්න පුළුවන් ඒවත් වෙනවා. සමහර ඒවා අර CKD දක්වා මේ ලොන්ග් ටර්ම් යන්න පුළුවන්. එතකොට අපි මේ පේෂන්ට්ව දීර්ඝකාලීනව මැනේජ් කරන්නත් ඕන. හරි. එතකොට මෙතන මේන්ලිම අපි ඇන්ටි වෙනම් එක ගැන කතා කරන්න ඕන. ඇන්ටි වෙනම් එක ගත්තාම දැන් ඇන්ටි වෙනම් කියලා කියන්නේ ඒ සර්පයාගේ විස අරගෙන ඒ විස නසන්න පුළුවන් තවත් වෙනත් රසායනික ද්‍රව්‍යයක්නේ. එතකොට මේ ඇන්ටි වෙනම් තෙරපි එක අපේ රටේ ඉන්න මේ හම්ප් නෝස් වයිපර්ට, ග්‍රීන් පිට් වයිපර්ට, ඒ වගේම සී ස්නේක්ට, ඒ වගේම සිලෝන් ක්‍රේට්ට අර තාම ට්‍රීට්මන්ට් එකක් විදියට නැහැ. හරිද? එතකොට අපි ඇන්ටි වෙනම් ට්‍රීට්මන්ට් කරන්නේ අපේ ඉන්න රසල් වයිපර්ට, ඒ වගේම තමයි කෝබ්‍රට, ඒ වගේම තමයි කොමන් ක්‍රේට්, ඒ වගේම තමයි සෝයි ස්කේල් වයිපර් කියලා කියන්නේ. හරිද? මෙන්න මේ හතර දෙනාට අපි ඇන්ටි වෙනම් පාවිච්චි කරනවා. මේ අපි පාවිච්චි කරන ඇන්ටි වෙනම් එකත් අපි ඉන්දියාවෙන් ගෙනල්ලා තමයි ඉන්දියාවේ ඒ ස්නේක්ලට තියෙන ඇන්ටි වෙනම් එක තමයි අපේ ලංකාවේ මේ හතර දෙනාටත් අපි පාවිච්චි කරන්නේ. හරිද? ඒකට ඒකත් දැනගෙන ඉන්න ඕන. ඒකට ඇන්ටි වෙනම් අපි ඉන්ට්‍රවීනස්ලි ඉන්ෆියුෂන් මගින් තමයි පේෂන්ට්ට දෙන්න ඕන. හරිද? ඇඩ්මිනිස්ට්‍රේට් කරන්න ඕනි ඉන්ෆියුෂන් මගින්. අර එකපාර මේ බෝලස් එකක් විදියට දෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් මේ එන්විනෝමේෂන් කියන එක කරන්නේ අපි දැන් පේෂන්ට් අර සිස්ටමික් කම්ප්ලිකේෂන් තියෙනවා නම් තමයි අපි එහෙම මෙයාට ඇන්ටි වෙනම් එකක් දෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් සිස්ටමික් මේ එකක් නැතුවත් අර කෝබ්‍රා බයිට් එකකදී වගේ ලෝකල් ඉෆෙක්ට් එක එහෙම ගොඩක් හයිනේ. ඒකට ඒ වගේ අවස්ථාවලදී අර මේ ඔන්ලි සිස්ටමික් වලට පාවිච්චි කරත් කෝබ්‍රා බයිට් වලට අර ලෝකල් ඉෆෙක්ට් එකක් තියෙන හින්දා අපි මේ ඇන්ටි වෙනම් එක පාවිච්චි කරනවා. ඊළඟට දැන් මේ ඇඩ්මිනිස්ට්‍රේෂන් කරන්නේ කොහොමද, මොන වගේ ඩෝසස්ද කියලා අපි දල වශයෙන් පොඩ්ඩක් ඇහුවොත් ලියන්න දැනගෙන ඉන්න ඕනේ. දැන් අර වයල්ස් කියලා වයල්ස් විදියට තමයි අපි මේ දෙන්නේ. අර 10 වයල් එකක්, 20 වයල් එකක් එහෙම කියලා තමයි පාවිච්චි කරන්නේ. එතකොට දැන් රසල් වයිපර් කෑවම රසල් මේක මේ අර අනිවාර්යෙන් දැනන් ඉන්න. මොකද රසල් වයිපර් කියන එක අර ටිකක් මේ ගොඩක් අහන තැනක්. එතකොට රසල් වයිපර්ගේ මේ සිස්ටමික් කම්ප්ලිකේෂන් වැඩිනේ. එතකොට දැන් මේ කෝබ්‍රා ක්‍රේට් කියන අයගේ අර එක කම්ප්ලිකේෂන් එකන්නේ මෝස් තියෙන අරයගේ අර කෝගිලපති තිබුණා, නියුරෝටොක්සිසිටි තිබුණා, ඊට පස්සේ ලෝකල් ඉෆෙක්ට් තිබුණා. ඒ ඔක්කොම තිබුණානේ. දැන් අර කෝබ්‍රාගේ ගත්තාම ලෝකල් ඉෆෙක්ට් තමයි වැඩි උනේ. දැන් ක්‍රේට්ලා ගත්තාම නියුරෝටොක්සිසිටි එක තමයි වැඩි උනේ. අනිත් ගොඩක් ලක්ෂණ නැතිම වගේනේ යාලට. එතකොට දැන් රසල් වයිපර්ගේ අපි යාට ඇන්ටි වෙනම් කරද්දී යාගේ දෙන්නේ 20 වයල් එකක්, 10 වයල් එකක්, 10 වයල් එකක් විදිහට ට්‍රීසයිකල් විදිහට තමයි දෙන්නේ. හරිද? එතකොට ක්‍රේට් කෝබ්‍රා කියන අයට අපි දෙන්නේ 10 වයල් එකක් විතරයි. හරිද? එතකොට මේ වයල් එකක් අපි හදාගන්නේ කොහොමද? දැන් 10 වයල් එකක් තියෙනවනේ. ඇඩල්ට් කෙනෙක්ට දෙනවා නම් 10 වයල් එකක් මිලිලීටර් 200ක් 400ක් වගේ නෝමල් සේලයින් වල දිය කරලා පැයක් වගේ ඇතුළත තමයි අපි ඇඩල්ට් කෙනෙක්ට නම් දෙන්නේ.
චිල්ඩ්‍රන් කෙනෙක් ගත්තහම චිල්ඩ්‍රන් කෙනෙක්ට 10 වයල් එකක් හදාගන්නේ නෝමල් සේලයින් එකේ මිලිලීටර් 200ක් අරගෙන ඒ හදාගත්ත එක අපි පැය 2ක් වගේ ඇතුළත තමයි IV දෙන්නේ. ඊට පස්සේ කිලෝග්‍රෑම් 10ට වඩා අඩු බබෙක් නම් එයාට 10 වයල් එකක් දෙන්නේ මිලිලීටර් 100ක දිය කරගෙන පැය 2ක් වගේ ඇතුළත. මෙන්න මේ ටික පොඩ්ඩක් දැනගන්න. ඊට පස්සේ දැන් මේ ඇන්ටිවෙනම් කියලා කියන්නේ ඩ්‍රග් එකක් නේ. ඒකට අපි දන්නවා ගොඩක් පේෂන්ට්ලට අර මේ ඩ්‍රග් වලට ඇනෆිලැක්සිස් කියන එක තියෙනවා. හරිද? එතකොට මේ ඇන්ටිවෙනම් එකටත් ගොඩක් පුද්ගලයන්ට මේ ඇනෆිලැක්සිස් කියන එක තියෙනවා. එතකොට ඒකට ප්‍රොෆිලැක්සිස් එකක් විදියට අපි දෙනවා යාට ඇඩ්‍රිනලින්. හරිද? එතකොට ඇඩ්‍රිනලින් දෙනවා. අපි කියනවා 0.5 මිලිග්‍රෑම් ඇඩ්‍රිනලින් දෙනවා. ඒ වගේම තමයි අපිට IV හයිඩ්‍රෝකෝටිසෝන් මේ ටික දෙන්න පුළුවන්. හරිද? මේ තියෙන ටික දෙන්න පුළුවන්. එතකොට ලොකුවට මේ අර සම්පූර්ණ මැනේජ්මන්ට් එකම අහන්නේ මේ වයල් එක ගැන අහනවා. කොච්චර කොහොමද දිය කරලා දෙනවද? ඊට පස්සේ මේක 20යි 10යි 10යි කියන එකයි. ඊට පස්සේ කෝබ්‍රට 10යි කියන එක ඒ ටික මතක තියාගන්න ඕනි. ඊට පස්සේ ප්‍රොෆිලැක්සිස් වලට ඇඩ්‍රිනලින් දෙනවා කියලා මතක තියාගන්න ඕනි. ඒ ටික තමයි අර ඇන්ටිවෙනම් එකෙන් මතක තියාගන්න ඕන. ඊට පස්සේ දැන් ඇඩ්‍රිනලින් දෙන්නේ කොහොමද? IM ඒ ටික මේ මෙතන විස්තරේ තියෙනවා. එච්චර ලොකුවට ඇඩ්‍රිනලින් ගැන මේ අහන්නේ නැහැ. ස්නේක් බයිට් එකේදී දැනට පැරසිටොලොජි යටතේ අහන්නේ නැහැ දැනට. ඉස්සරහට මේ වෝඩ් වලදී ඒක මේ අපිට මේව කරගන්න පුළුවන්. එතකොට දැන් අපි ස්නේක් බයිට් එකක් වුණාට පස්සේ පේෂන්ව ඒ ස්නේක් බයිට් එක වෙච්ච තැන ඉඳන් හොස්පිටල් එකට ගේනකම් ඒ පේෂන් කියන්නේ අපි නොදැනුවත් කමින් පේෂන්ගේ තත්ත්වය මේ අපේ අතින් වර්ස් වෙන්න පුළුවන්. එතකොට අපි හරි විදියට ඒ පේෂන්ට් හොස්පිටල් එකට අරන් ආවොත් මේ අර පේෂන්ට් ඇති වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන් ප්‍රමාණය අඩුයි වගේම අර මැරෙන්න තියෙන සම්භාවිතාවයත් අඩු වෙන්න පුළුවන්. අර එතකොට දැන් සර්පෙක් කෑවට පස්සේ අපි ඒ සර්පයා කෑවට කියන්නේ කකුලේ යට හරියෙන් කෑවනම් අපි අර විස යනවට කියලා ටර්නිකේට් කරන්න හොඳ නැහැ. හරිද? ටර්නිකේට් කරන්න හොඳ නැහැ. එතකොට අර කෝබ්‍රා බයිට් එකක් වගේ වුණොත් එහෙනම් බ්ලඩ් යන්නේ නැති වෙලා අර මේ වේනම් එකේ තියෙන ඇක්ෂන් එකේ හින්දා ඒ ටික නෙක්‍රොසිස් වෙලා එතනින් පල්ලෙහාම අපිට ඇම්පියුටේට් කරන්න වෙන්න පුළුවන්. හරිද? එතකොට ස්නේක් කෑවට පස්සේ සමහර අය මේ අර විස කටින් අයින් කරලා ඉවර වෙලා ඒ අදාළ ස්ථානේ මෙහෙම රවුමට කපනවා. පිහිවලින් රවුමට කපනවා. ඒ වගේ දේවල් කරන්න හොඳත් නැහැ. හරිද? සක්ෂන්ව කටින් කරනය කරන්න හොඳ නැහැ. හරිද? එතකොට ඒ වගේම තමයි ඔය ප්‍රෙෂර් දෙන ඒවා, මේ ඉලෙක්ට්‍රිසිටි and ice ඒ වගේ තියෙන ඒවා කරන්න හොඳ නැහැ. හරිද? එතකොට දැන් සාමාන්‍යයෙන් ස්නේක් බයිට් වුණාට පස්සේ ඒ තුවාලේ හොඳට අර මේ ගලා යන වතුරෙන් සබන් දාලා හොදන්න ඕන. හරිද? අර මේ ඒ වගේම තමයි අර මේ ට්‍රැඩිෂනල් ඔය මේ දේවල් ඒ කියන්නේ අර ආයුර්වේද දේවල් ඒ වගේ දේවල් අර බඳින්න කකුලේ තිය බැඳ ඉන්න නැතුව අර හොස්පිටල් එකට ඉක්මනටම පේෂන්ට් ගේන්න ඕනේ. මොකද ඒ වගේ දේවල් වලින් ස්නේක් බයිට් එක අර වර්ස්ට් වෙන්න පුළුවන්. හරිද? එතකොට අපි කරන්න ඕනේ නැති දේවල් ටික තමයි ඒ. එතකොට මේ පල්ලෙහා කියලා තියෙන තේ ටික තමයි පහළට යද්දි do not suck, ඊට පස්සේ do not apply ice pack, ඒ වගේම තමයි do not drink alcohol, ඒ වගේම තමයි aspirin වගේ ඒවා දෙන්න හොඳ නැහැ. ඒ වගේ තමයි. එතකොට ස්නේක් බයිට් වලින් අවොයිඩ් වෙන්නේ කොහොමද කියන එක අහන හොස්පිටල් වලට අනිවාර්යයෙන්. එතකොට අපි සාමාන්‍ය ස්නේක්ලා ඉඳීවි කියලා ඇලර්ට් එකේ ඉන්න ඕන. හරිද? ඒ වගේම තමයි අර ස්නේක්ලා ගැවසෙන ස්ථාන වලින් ඈත් වෙලා ඉන්න ඕනේ. ඒ වගේම තමයි අර බෙන වලට ඔය ගස් අස්සේ අර මේ අඳුරු තැන් වලට අත දාන්න නැතුව ඉන්න ඕනේ ඒවට ගිහිල්ලා. හරිද? එතකොට අර ස්නේක් බයිට් අපිට අවම කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපි සාමාන්‍යයෙන් රැට එහෙම ඇවිදිනකොට අර පොඩක් සද්ද කර එහෙම ඇවිදින්න ඕනේ. ඒ වගේම තමයි හාවෙස්ට් කරන කාලේට අර මේ හොඳට මේ අර කකුල් එහෙම කව වෙන අර බූට්ස් වගේ සපත්තු පළඳින්න ඕනේ. එතකොට අර ස්නේක් බයිට් එකක් වුණත් අපිට ඒ ස්නේක් බයිට් එක වදින්නේ නැහැ. මොකද අපි ආරක්ෂිත විදියට මේ ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා තියෙන හින්දා. ඊට පස්සේ අර දැන් මේ කෝබ්‍රා කියන අය කෝබ්‍රා රසල් වයිපර් කියන කට්ටිය සාමාන්‍ය අර ඉන්නකොට අර පැනලා මේ කන කට්ටියනේ. එතකොට දැන් ක්‍රේට්ලා වගේ කියන අය ගොඩක් අහිංසක සත්තු. එතකොට එයාලා අපේ මුළු ඇඟ පුරාම කන්න පුළුවන්. සාමාන්‍යයෙන් රසල් වයිපර් ස්නේක් බයිට් වගේ, ඒ කියන්නේ මේ රසල් වයිපර් කෝබ්‍රාගේ වගේ ස්නේක් බයිට් එක වෙන්නේ අපේ මේ කකුල් ආශ්‍රිතව. සාමාන්‍යයෙන් යාලගේ උස මට්ටමටනේ යාලා කන්නේ. හැබැයි දැන් ක්‍රේට් කියන අය සාමාන්‍යයෙන් ඔය අපේ ඇඳන් වල කොට්ටයට ඒ වගේ ඉඳලා එයා මේ අපේ කන ඔළුව බෙල්ල ඔය ඕන තැනම නිදාගෙන ඉන්න වෙලාවට තමයි ගොඩක් දුරට මේ එයා කන්නේ. එතකොට මේ ඒ වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන් මේ
ක්‍රේට් ලගින්. එතකොට අර දැන් අපි නිදාගන්න යද්දී දැන් ක්‍රේට් බයිට් වලින් ආරක්ෂා වෙන්න නම් අපි නිදාගන්න යද්දී එහෙම කොට්ට එහෙම හොඳට මේව කරලා ඇඳන් එහෙම මේව කරලා අර ගේ නිතරම සර්ච් කරලා තියාගන්න ඕනි සර්පෙක් ඉන්නවද නැද්ද කියන එක මත. හරිද? ඒ කියන්නේ අර නිතරම අපි මේ අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕනි. මේ සර්පයෝ ඉන්න පුළුවන් ඒ වගේ දේවල්. එතකොට අර අපි ඕව සාමාන්‍ය දැනීම දන්න දේවල් නේ. එතකොට ඔස්පියකට වගේ අහන්න ඔය දේවල්. එතකොට අපි අනිවාර්යෙන් ඔය කරුණු ටික ලියන්න ඕනි. අර මේ ගේ හොඳට සර්ච් කරන්න ඕනි, බූට් සපත්තු දාන්න ඕනි, අර ස්නේක්ලා ඉන්න තැන් වලට අත දාන්න යන්න හොඳ නැහැ. එයාලා ඉන්න තැන් වලට වැඩිපුර යන්න හොඳ නැහැ. හාවස් කරන කාලෙට අර ඕනට වඩා ඒ වගේ යන්න හොඳ නැහැ. අර ඒ වගේ දේවල් අපිට මේ හිතලා ලියන්න පුළුවන්. එතකොට ස්නේක් බයිට් යටතේදී ওই ටික තමයි අපි විශේෂයෙන්ම දැනගන්න ඕනි. මේ ටික දන්නව නම් අනිවාර්යයෙන්ම අපිට OSP, MCQ, SCQ අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන්. ඉතින් හැමෝටම good luck. Thank you.